අපි හැමෝම පෙර සසරේ මෝඩයෝ වගේ ධර්මයට අවධානයක් යොමු නොකර ඇවිල්ලා. එක්කෝ ධර්මයක් මුණ ගැහිලා නැහැ. දැන් මේ ජීවිතේ අපිට මොකද්ද මහා භාග්‍යයකට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුන්දර සද්ධර්මයේ හමු වෙලා. ඒ හම්බ වෙච්ච වෙලාවේ පින්වතුනේ මේ හිත ඇතුලේ තියෙන වල් පැලෑටි ටික සුද්ධ කරන්න ඕන. වටින දේවල් රෝපණය කරගන්න ඕන. ඒ රෝපණය කරගන්න අතිශයින්ම වටිනා දෙයක් මුදිතා චිත්තය. මුදිතාව. අනිත් අයගේ දියුණුව දකිමින් හදවතින් ඇති කරගන්න සන්තෝෂය, සතුට. අනිත් අයගේ දියුණුවට ආශිර්වාද කිරීමේ හැකියාව. ඒක උපදවා ගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන්ගේ හිත හසුරුවා ගන්න කිව්වා හරියට මේ වගේ. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එකම එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා කෙරෙහි යම් ලෙන්ගතු බවක් දක්වනවද? ඒ වගේ මහණෙනි ඔබ සියලු මනුස්ස වර්ගයාට ආදරය කරන්න. අම්මා කෙනෙක් තමන්ගේ එකම එක පුතාට ආදරය කරනවා වගේ ඔබත් මේ මනුස්ස වර්ගයාට ආදරය කරන්න. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. පින්වතුනි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය එකට සතුටු වෙන්න. අපි සරණ ගියේ මෙහෙම සාස්ෘණ වහන්සේ නමක්. සැනසීමම ලෝකයට දන් දීපු අති උත්තරීතර සාස්ෘණ වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්නේ ඔය වගේ සැනසුමක්. අම්මා කෙනෙක් එකම පුතෙකුට ආදරය කරන්නේ පින්වතුනේ මෙත්සිතින්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, ඊළඟට මුදිතාවෙන්. අම්මලා තාත්තලා පරණ ඇඳුම් ඇඳගෙන දරුවන්ට අලුත් ඇඳුම් අරන් දීලා සතුටු වෙනවා. අම්මයි තාත්තයි අඳින්නේ පරණ ඇඳුම්. දරුවන්ට අරන් දෙනවා නිතර අලුත් ඇඳුම්. දරුවෝ අලුත් ඇඳුම් ඇඳගෙන යනවා දකින්නකොට අම්මලාට හරි සතුටුයි. තාත්තලාට හරි සතුටුයි. අපිට මතකයි අපේ දෙමව්පියෝ ගත්තාම අපේ තාත්තා බොහොම කලාතුරකින් තමයි අලුතෙන් ටී-ෂර්ට් එකක් අරගන්නේ. එහෙම නැත්නම් ෂර්ට් එකක් අරගන්නේ. ඒ ෂර්ට් එක අරගත්තාට පස්සේ එදාට අපේ නිවෙස්වල විශේෂ දවසක්. තාත්තා අලුතින් ගත්ත ෂර්ට් එක හොඳද කියලා අපිත් බලනවා. හැබැයි දරුවන් උදෙසා ඇඳුම් පැළඳුම් ආයිත්තම් හැමදේම අරන් දෙනවා. අම්මයි තාත්තයි මේ පරණ සෙරෙප්පු දා ගන්නවා. හැබැයි දරුවන්ට අලුත් සෙරෙප්පු කුට්ටන් එක වරන් දෙනවා. මේ විදිහට නේද අම්මලා තාත්තලා දරුවන්ගේ දියුණුව, දරුවන්ගේ අභිවෘද්ධිය, දරුවන්ගේ සැපේ දැකලා සතුටු වෙන්නේ. මුදිතා. දෙමව්පියෝ දරුවන් කෙරෙහි මුදිතාව දක්වන්නේය. දෙමව්පියෝ දරුවන්ගේ දුකට අකමැතිය. දරුවෙක් යම් අභිවෘද්ධියක් කරා යනවා දකිනකොට දෙමව්පියෝ හදවතින්ම ආශිර්වාදපතන්නේය. හදවතින්ම ආශිර්වාද කරනවා. මගේ දරුවාට අනතුරක් වෙන්න එපා. මගේ දරුවා ලැබූ මේ සම්පත, මේ දියුණුව මගේ දරුවාට අහිමි වෙන්න එපා. ඒ තමයි දෙමව්පියෝ. දැන් අපි අහලා තියෙන්නේ ඒක කතාවක්. එක දරුවෙක් කැලෑ පාරකින් ගමනක් යන්න සූදානම් වුණා. හරි අනතුරුදායකයි ඒ කැලෑ පාර. මේ කැලෑ පාරෙන් ගමන යනවාට අම්මා අකමැති වුණා. අම්මා කිව්වා පුතේ ඔය ගමන ඔබ යන්න එපා. අනතුරුදායකයි. මේ කොල්ල අහන්නේ නෑ අම්මා එහෙම කිව්වට බෑ මං යන්නම ඕනේ. අම්මා 3-4 සැරේ කිව්වා පුතේ ඕක මං කියන එක අහලා නැවතියන්. අහන්නේ. අන්තිමේ අම්මා කිව්වා හරි උඹ පරයන්කෝ මං කියන දේ අහන්නේ නැතුව. උඹට කැලේ මගදී කොටිය හම්බෙලා උඹව කොටිය කන්න ඕන කිව්වා අම්මා. එහෙම කියද්දිත් මේ ළමයා හිතුවක්කාර වෙලා ගියා. යද්දි වින්වතුනේ කැලේ මැද්දේ මූණට මූණ කොටිය හම්බ වුණා. කොටිය හම්බ වුණා විතරයි අම්මා කියපු එක මතක් වුණා.
දැන් මුළු සර්වාංගෙම වෙවුලන්න පටන් ගත්තා. හරි වැඩේ ඉස්සරහට කොටියා මග අරින්න විදිහක් නැහැ. බේරෙන්න විදිහක් නැහැ. S2 පියාගත්තා. S2 පියාගෙන හිතුවා මගේ අම්මා මට ආදරේ. මගේ අම්මා මගේ දියුණුව කැමතියි. අම්මා යම් වචනයක් කිව්වේ මට ආදරේට. ඒ නිසා අම්මාගේ ආශිර්වාදයෙන් අම්මා කියූ වචනේ සිදු නොවේවා. අම්මාගේ හදවතේ තිබ්බ එක සිදු වේවා. එහෙම හිතලා S2 අරිනකොට කොටියා මගේ ඇරලා ගිහිල්ලා. මොකද අම්මා කෙනෙක් වචනින් කිව්වට ඔබව කොටියා කන්ට ඕන කියලා. අම්මගේ හදවතේ තියෙන්නේ මොකද්ද? අනතුරක් වෙන්න එපා. හානියක් වෙන්න එපා. මේ හිත තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් පින්වතුනි මේ සමාජයේ ජීවත් වෙන හැම මිනිස්සෙක් ගැනම ඔන්න ඔය වගේ ලස්සන හිතක්. අනිත් කෙනෙකුට මුකුත් කරදරයක් වෙන්න එපා, විපතක් වෙන්න එපා, ලැබූ ප්‍රසිද්ධියක් අහිමි වෙන්න එපා. ආයතනික වශයෙන් ලැබූ දියුණුවක් පිරිහිලා යන්න එපා. ව්‍යාපාරික වශයෙන් ලැබූ අභිවෘද්ධියක් පිරිහෙන්න එපා කියන හිතක් අපිට පුළුවන් නම් අවංකව පවත්වන්න. හරි සැපයෙන්, හරි සොම්නසින්, හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය හිතවිල්ල අද මේ සුපින්බර අරුණෝදේම පින්වතුන්ලාට අපි සිහි කැඳවන්නේ. පින්වතුන්ලා හැමදෙනාගේ ජීවිතවල අසාමාන්‍ය විදිහේ සැනසුමක් අදින් පස්සේ උපදවා ගන්න පුළුවන්. මේ හිතවිල්ල ඔබ ගලපගත්තොත් දක්ෂ වෙන්න. එකම එක හිතවිල්ලකට පුළුවන් නේ පින්වතුනි අපේ ජීවිතේ සැනසුම අහිමි කරන්න. එකම එක හිතවිල්ලකට පුළුවන් සැනසෙල්ල අහිමි කරලා දාන්න. ඒ වගේමයි එකම එක හිතවිල්ලකට පුළුවන් මුළු ජීවිතේ සැනසෙල්ල ලබා දෙන්න. ඒ සැනසෙල්ල ලබා දීම කියන සිතුවිල්ල තමයි. ඒ සිතුවිලි අතරේ තියෙන බොහොම වටින සිතුවිල්ලක් තමයි මෙන්න මේ මුදිතාව. අනිත් අයගේ දියුණු අභිවෘද්ධි දකින හැම මොහොතකම හදවතින්ම ආශිර්වාද කිරීම, හදවතින්ම සතුටු වීම. මේක ලෝකයේ ඊටාම අඩු එකක්. ඊටාම අඩු හිතවිල්ලක්. ඒ ඊටාම අඩු හිතවිලි සහිත පිරිස තලයට සුපින්වතුන්ලා එකතු වෙන්න. හැමෝම හිතන જાතියේ හිතවිලි හිතන කෙනෙක් වෙන්න එපා. වටින හිතවිලි හිතන කෙනෙක් වෙන්න. සැප උපදින හිතවිලි හිතන කෙනෙක් වෙන්න. මේවා පිංගුතුනේ මේ වගේ හිතවිලි සමහරලාවට එකට ඉන්න ඥාතීන්ටවත් නැහැ. අපිට එක සිදුවීමක් ආරංචි වුණා. එක දරුවෙකුට එයා අධ්‍යාපනයේ හරි දක්ෂයි, ඉගෙන ගන්න දක්ෂයා. එයාට එක ලියපු විභාගයක් නිසා මේ විදේශ රටක ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නට විශේෂ ශිෂ්‍යත්වයක් එයාට ලැබුණා. එතකොට මේ ශිෂ්‍යත්වය ලැබුණා කියන ආරංචියට ඒකේ සන්තෝෂය ඥාතින් එක්ක බෙදා ගන්න ඕන නේ කියලා. මේ දරුවා තමන්ගේ ඥාති හැමෝම ළඟට ගිහිල්ලා මේක කියලා තියෙනවා. මම මෙහෙම යනවා. අහවල් දවසේ යෙදිලා තියෙන්නේ. ගිහිල්ලා ඉතින් මාස මෙච්චරක් ඉන්නවා. ඉතින් මේවා කිව්වා. කියන්නේ සතුටින්නේ. තමන් ලැබූ සතුට අනිත් අයත් එක්ක බෙදා ගන්නනේ මේක කියන්නේ. නමුත් මේ හිතවල මේ මනසේ හටගන්න මානසික රෝගයක්, මානසික පිළිලයක්, මානසික වල්පැලෑටියක් තියෙනවානේ ඉරිසියාව කියලා එකක්. තව කෙනෙක් සතුට වෙනකොට මේ හදවත රිදෙනවා. ඉරිසියාව. තව කෙනෙක්ගේ දියුණුව දකිනකොට ඇස් වලට කටු වයින්නවා. ඉරිසියාව. තව කෙනෙක් නිකන් හිනහා වෙලා ඉන්නවා දැක්කත් මොකක්ද වගේ හිතෙනවා. ඉරිසියාව. ඕනෝ ඉරිසියා සහගත හිත එක ඥාතියෙකුට හටගත්තා. මේ දරුවා හෙට යන්නේ කියලා මේ දරුවාට ගෙනල්ලා දීලා තියෙනවා ලුණු දෙහි බෝතලයක්. ඒ ලුණු දෙහි බෝතලේ අරගෙන ඇවිල්ලා කිව්වා පුතේ පිට රටවල වල කෑම එකපාර උඹට හුරු නෑනේ. ඕන් ওই ලුණු දෙහි බෝතලේ ළඟ තියාගෙන කෑම හුරු වෙනකන් පාවිච්චි කරපන් කියලා දුන්නා. මේ දරුවා එයාපෝට් එකකින් යන්න ලැහැත් වෙනකොට මේ ලුණු දෙහි බෝතලේ ඇතුලේ තිබිලා මත්ද්‍රව්‍ය වුණා. ඒ ලුණු දෙහි බෝතලේ ඇතුළට යම් මත්ද්‍රව්‍යයක් ඔතලා දාලා ගුලියක්. ඒක අහු වුණා.
අන්තිමේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න වෙලා හරි අසරණ වුණා අර ළමයා. අර සතුට සම්පූර්ණයෙන් අහිමි වෙලා ගියා. බලන්න. ඒ දරුවගේ ජීවිතේට ගින්නක් දුන්නා. ලැබූ සතුට නැතුව ගියා. ඒක කරපු කෙනා සතුටින් ඉන්නද? ඒක කරපු කෙනා කොච්චර කාලයක් ඕක මතක් කර කර විඳවයිද? කොච්චර කාලයක් හදවතේ වේදනාව උපද්දයිද? ඒ නිසා. අන්න ඒ නිසා මේ ලස්සන හිතවිල්ල එකතු කරගන්න පින්වතුනේ මේ ලෝකයේ ගුණවත් සත්පුරුෂ උත්තමයෝ ප්‍රශංසා කරන අතිශය සොඳුරු ගුණයක් මුදිතාව. අපේ මහා බෝධිසත්වයෝ සාංසාරික ගමන එනකොට බෝධිසත්වයන් ගාව තිබුණු එකක් මුදිතා චිත්තය. ඒ මුදිතා චිත්තයෙන් යුතු අපේ බෝධිසත්වයෝ තව කෙනෙකුට යම් දක්ෂතාවයක් ශිල්පයක් කියලා දෙනකොට කවදාවත් පින්වතුනේ මුෂ්ටියක් තියාගත්තේ නැහැ කියනවා. මුෂ්ටියක් තියාගන්නවා කියලා කියන්නේ මිටේ හඟවාගෙන මුකුත් තියාගත්තේ නැහැ. මේක මන් දෙන්නේ නැහැ. මේක දුන්නොත් මේක මටත් ඉහළින් යයි. එහෙම හංගගන්න එකක් නැහැ. හැම දෙයක්ම දුන්නා කියනවා. මුදිතාව. තව කෙනෙක් දියුණු වෙලා යනකොට ආසයි. තව කෙනෙක් දක්ෂ නම් ඒ දක්ෂතාවයට ආශිර්වාද කරනවා කැමති. ආන්නේ හිත තිබුණා. නමුත් මහා බෝධිසත්වයන්ටත් හරියට බැටකණ්ඩ සිද්ධ වුණා. ඔය හිත නැති ඇයෝ නිසා. ඔය ඊර්ෂ්‍යා සහගත බව කියන වල් පැලෑටිය පින්වතුනේ හිතක හටගත්තොත් එහෙම ඊර්ෂ්‍යා හිතන දේ අපිට හිතා ගන්නවත් බෑ. සමහරුන්ගේ තියෙන ඊර්ෂ්‍යාව ගත්තොත් එහෙම අපි ගත්තොත් ගමේ ඉන්නවා ඔන්න තමන්ගේ ඊර්ෂ්‍යාකාරයා. තමන් ඊර්ෂ්‍යා කරන කෙනා ගමේ ඉන්නවා. ඒ ගමේ ඉන්න මිනිස්සයාගේ ගෙදර අපි හිතමු විශේෂ උත්සවයක් යෙදුණා කියලා. ඔන්න මඟුල් ගෙදර. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ උත්සවයක්. උත්සවයට දැන් අර මේ ගොඩක් සද්ද දාලා ඒ උත්සවේ ගමටම ඇහෙන විදිහට සංවිධානය කරනවා. ඊර්ෂ්‍යාව කියන එක හිතවල තියෙනකොට ඒ ඊර්ෂ්‍යාකාර මිනිස්සු මොකද කරන්නේ? මේ ගම දාලා යනවා එදාට. වෙන නෑදෑයගෙවල් වල යනවා. අර මිනිස්යන්ගේ සතුට ඇහෙන මානෙ ඉන්න බෑ ඊර්ෂ්‍යයි. බලන්න මේ හිතක තියෙන තමන්ම ඇති කරගත්ත වෙහෙස. සමහරලාට මග දිගට කියන්නේ අද අර අයයන්ගේ මේ මෙහෙම මගුල් ගෙදරක්නේ. ආපෝ ඕව ඇහෙන්නවත් ඕනේ අපිට නෑ. ওই මිනිස්සුන්ගේව ඇහෙන්නවත් ඕනේ අපිට. එහෙම කී බැන යනවා. කිසි සැනසෙල්ලක් නෑ. සදාකාලිකව මේ ලෝකේ පළපදියම් වෙලා ඉන්නව නෙවෙයිනේ. පුංචි කාලෙකින් අපි මිය පරලෝ යනවා. ඒ ඉන්න ටික කාල වකවානුවේ තමන්ගේ සැනසෙල්ල තමන්ම නසා ගන්නා සැටි බලන්න. ඊර්ෂ්‍යාව හටගත් කල්හි තව කෙනෙකුගේ හිනහවක්වත් තව කෙනෙක් නිතර හිනහ වී සිටිනවා නම් ඒකක්වත් වාවා ගන්න බැරුව යනවා. කොයිතරම් අභාග්‍යයක්ද? තිරිසන් වූ ගැන ඊර්ෂ්‍යා හිත උපදිනවා. අපේ බෝධිසත්වයෝ එක ජීවිතයක වලාහක කුලේ හරීම සොඳුරු හස්ති රාජයෙක් වෙලා උපන්නා. ඔය වලාහක කුලේ උපදින හස්ති රාජයෝ පින්වතුනේ සුදු පාටයි. දවල හස්ති. ඔය දවල හස්තියා කියන එක විශේෂ පින් තෙදක් තිබ්බ එකෙක්. දවල හස්තියෙක් යම් රටක යම් දේශයක ඉන්නවා නම් ඒ දේශේ ශාස්ත්‍රීක වෙනවා. ඒක දවල හස්තියගේ පින් තෙද. ඔහොම දවල හස්තියෙක් අපේ බෝධිසත්වයෝ. දවල හස්තියාගේ තියෙන පින් තෙද මිනිස්සු දන්නවා. ඊළඟට දවල හස්තිය හරි හැඩකාරයා නිසා මිනිස්සුත් හරි ආදරේ. දවසක් මේ හස්ති රාජයා තමන්ගේ ඇත්ගොව්වාත් එක්ක වීදියේ එනවා දැක්කට පස්සේ මිනිස්සුන්ට හරි සන්තෝෂයි. මිනිස්සු ඊට පස්සේ විසිල් ගහලා අපුඩි ගහලා ඔල්ලොරසන් දිදී මේ හස්ති රාජයාට ආශිර්වාද කරන්න පටන් ගත්තා. අපේ හස්ති රාජයා මේ කියලා. දැන් මිනිසුන්ගේ සද්ද ඇහෙනවා මාලිගාවේ ඉන්න මහරජාට. මහරජුරු බැලුවා මේ මගේ විජිතේ කාටද මේ ප්‍රීතිගෝසා?
ජනේලෙන් බලද්දී පේනවා වීදියේ එන හස්තියාටයි මේ ප්‍රීති ගෝසා මේ තිරිසනාට මං වගේ මේ රජෙක් ඉද්දී තිරිසනෙකුට ඔල්වරසන් මම නේ මේකේ රජා. මටත් ඉහළින් යන්න පුළුවන් ද තිරිසනෙකුට? ඔන්න ඉරිසියා හිතලා. ඉරිසියා හිතලා කල්පනා කරා මේ තිරිසනාව මන් නැති කරන්න ඕන. මේ තිරිසනාව නැති කරන්නට මම යම් ආයුධයක් පාවිච්චි කළොත් එහෙම මිනිස්සු මං ගැන කිපෙන්න පුළුවන්. ඒ නිසා මේකට උපායක් යොදන්න ඕන. ඇත්ගොව්වාව ගෙන්නවා. පින්වතුනි ඒ කාලේ ඇත්ගොව්ව අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඇත්ගොව්වාව ගෙන්නලා මේ ඇත්ගොව්වාට කියනවා ඉඹල හස්ති රාජයාගේ දක්ෂකම් මං දැක්කේ නෑ. කාලෙකින් මට බලා ගන්න බැරුව ගියා. දැන් හස්ති රාජයා දුර්වලයේද දන්නෙත් නෑ. මට තාම හස්තියා දක්ෂද කියලා බලන්න ඕන. ඇත්ගොව්වා කිව්වා දේවයිනී කිසි ප්‍රශ්නයක් නෑ. ඇතා හොඳට ඉන්නවා නිරෝගීව ඉන්නවා. ඕන දක්ෂකමක් පෙන්නයි. එහෙනම් හස්තියාව පුළුවන් නම් චෝර ප්‍රපාතයට නංවාලා පෙන්නපන්. චෝර ප්‍රපාතය කියලා කියන්නේ පින්වතුනේ කන්දක් මුදුනේ පුංචි තැනක්. ඇයි ඒකට චෝර ප්‍රපාත කියන්නේ? මේ හොරු අපරාධකාරයෝ ඔය ප්‍රපාතේ උඩට එකතු කරන් යනවා. ඒක රාජදණ්ඩනය. ප්‍රපාතේ උඩට එක ගිහිල්ලා දඬුවම තමයි ඒ පුද්ගලයාව ප්‍රපාතෙන් පහළට තල්ලු කරනවා. හොරු තල්ලු කරලා මරණ නිසා ওই ප්‍රපාත වලට කියන්නේ චෝර ප්‍රපාත. චෝර ප්‍රපාතය කියන තැන ගොඩාක් උසයි, හුලං තදයි, හරිම පොඩි ඉඩකඩක් තමයි තියෙන්නේ. ඇතෙකුට ඉන්න බෑ. කොටින්ම ඇතෙකුට නගින්නත් බෑ. අර හුලං තදට ඇතාට අමාරුයි. රජුරෝ හිතුවේ මේ ඇතා ඕකේ නගිනකොට පෙරිලා වැටිලා මැරිලා යයි. ප්‍රශ්න ඉවරයි කියලා. අනේ කොහෙද මේ ඇතා දක්ෂයා? මේ ඇතා නැග්ගා චෝර ප්‍රපාතේ උඩටම නැගලා අර තියෙන පුංචි ඉඩේ කකුල් හතරම තියලා හිටගත්තා. මිනිස්සු කොහොම අප්පුඩි ගහලා මිනිසුන්ට හරි සතුටුයි. රජාට ඉරිසියයි. රජා කිව්වා මට තව බලන්න ඕන දක්ෂකම්. දැන් පුළුවන් නම් ඔය හස්තියාට ඔතනම කකුල් තුනෙන් ඉන්න කියපන්. එක කකුලක් ඔසවන්න කියපන්. කියනකොටම හස්තියා කකුල ඔසෙව්වා. කකුල් තුනෙන් ඉන්නවා පෙරලෙන්නේ. රජුරෝ කියනවා දැන් කකුල් දෙකකින් ඉන්න කියපන්. ඇත්ගොව්වා කියනවා පුතේ ඉදිරි කකුල් දෙක උස්සලා උඹ පිටුපස්සේ පාද දෙකකින් විතරක් හිටපන්. ඇතා හොඳට සමබරව ඉන්නවා. රජාට ඉරිසියාව තව වැඩි වුණා. දැන් රජුරෝ කියනවා දැන් තනි කකුලෙන් ඉන්න කියපන්. අනික් කකුලත් ඔසවන්න කියපන්. දැන් තනි කකුලෙන් මේ හස්තියා ඉන්නවා. රජාගේ ඉරිසියාවේ කෙලවර රජාට අඳුන ගන්න බැරුව ගියා. මහරජා කිව්වා දැන් ඔය අනිකත් ඔස්සන්න කියපන් කිව්වා. කකුල් හතරනේ තියෙන්නේ. අනික් කකුල ඔසවාපු ගමන් පෙරලෙනවානේ. එතකොට ඇත්ගොව්වා කියනවා ඇතාගේ කනට ලං කරලා කිව්වා පුතේ මේ මෝඩ රජා උඹ ගැන ඉරිසියාවෙන් ඉන්නේ. පුතේ උඹ වටිනා එකෙක්. මට කරන්න දෙයක් නැහැ. මං ඉන්නේ රජෙක් යටතේ. පුතේ පුළුවන් නම් උඹට අහස් ගමනක් තියෙනවා නම් මාවත් බේරගෙන මෙතනින් යමන්. නැත්තම් ඉතින් මමයි උඹයි දෙන්නාම මේ ප්‍රපාතේ පළට පයින්මු කිව්වා. හස්ති රාජයාට අහස් ගමන් තිබුණා. ඒ වලාහක කුලේ හස්තීන්ට පිංගුතුනේ අහසින් යන්න පුළුවන්. ඒක එරදියා. ඒකේ ඇතාට උපතින්ම ලැබෙන දක්ෂතාවයක්. මේ ඇතා ඇත්ගොව්වාව හොඳින් අල්ලාගෙන ඇත්ගොව්වාවත් අරගෙන අහසින් ගියා. ඉරිසියාකාර රජාට මේ රජයක් සස්ත්‍රීක කරන ඒ මහා හස්තියාව අහිමිලා ගියා. එදා ඉරිසියාකාරකම් කරේ දේවදත්ත කියනවා. ඉතින් ඒ දේවදත්ත තමයි ඉරිසියාව කියන එක රෝපණය කර ඇවිල්ලා අපේ ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගෞතම නමින් ශ්‍රී සම්බුද්ධ රාජ බවට පත් වෙනකොට මේ ජීවිතේ තිරිසාකාරකම් කරන්න ඇවිත් හිටියා. ඒ නිසා ලාමක දෙයක් නම් පින්වතුනි පුරුදු වෙන්න මෙපා. ලාමක දෙයක් පුරුදු වෙලා තමන්ගේ ජීවිතේ සැනසීම අහිමි කරගන්න එපා. හැම ගෙවෙන තප්පරයකම ඔබ සතුටින් ඉන්න.
ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම සැනසෙල්ලේ ඉන්න. ජීවිතයේ ගෙවෙන හැම තප්පරයක්ම කිසි බරක් නැතුව සුව පහසුවෙන් ඉන්න. ඒ සඳහා මුදිතාව පුරුදු කරන්න. අනිත් අයගේ දියුණුව දැක සතුටු වීම. යථා ලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු. මේ අය ලැබූ යම් සම්පතක් ඇද්ද සම්පත්තිය ඒ කිසිවකින් පිරිහෙන්ට නම් එපා කියන හිත. ඉතින් හැම දිනාට ඒ බඳු උතුම් සිතුවිලි වලින් යුක්තව තමන්ගේ ජීවිතේ සැප සැනසෙල්ලේ ගත කරන්නටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ගෞතම සාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.